හලෝ කොහොමද හැමෝටම ඔන්න අද මං ඔයගොල්ලන්ව තැනකට එකයි යනවා ඕගොල්ලන් බෙල්ග්‍රේඩ් වලට විසිට් එකක් හරි ඒ කියන්නේ සර්බියාවට විසිට් එකක් හරි එහෙමත් නැත්නම් සර්බියාව ටිකක් දොර ඉන්න කට්ටිය බෙල්ග්‍රේඩ් වලට විසිට් එකක් හරි එනවා නම් බලන්න යන්න තියෙන තැනක් තමයි. ඉතින් දැන් මම මේ එළියට බහැලා ඉන්නේ අද හරිම රස්නේ දවසක් 35යි රස්නේ මේ වෙලාවේ. කමන්නේ අපි ගිහිල්ලා බලමු එහෙනම්. ඔන්න අපි ඇවිල්ලයි ඉන්නේ මේ වගේ පිටිපස්සෙන් තියෙන්නේ ඒ තැන තමයි අපි අද ඇවිල්ලා ඉන්නේ සර්බියාවේ බෙල්ග්‍රේඩ් වල තියෙන බොටැනිකල් ගාඩන් එක බලන්න. ඉතින් අපි ගිහින් බලමු ඒක මොන වගේද කියලා. අපි තැනට ඇවිල්ලා ඉන්නේ. අපි දැන් ඉන්නේ බෙල්ග්‍රේඩ් වල තියෙන බොටැනිකල් ගාඩන් එකේ එන්ට්‍රන්ස් එක ගාව. ඔයගලන්ට පේනවා ඇති මෙතන මේ තියෙනවා බාකෝඩ් එකක්. ඒක ඔයගලන්ට ස්කෑන් කරොත් Google එකේ මේක ගැන සම්පූර්ණ ඩිස්ක්‍රිප්ෂන් එකක් එනවා. මේකේ නම් තියෙනවා Botanica is the botanical garden of the University of Belgrade and also a surrounding urban neighborhood of Belgrade, Serbia. The garden is located in the municipality of Stari Grad and is administered by the University of Belgrade School of Biology. ඒ කියන්නේ මේක හදලා තියෙන්නේ 1853 මේක දැනට ඇඩ්මිනිස්ටර් කරගෙන යන්නේ මෙහි තියෙන University of Belgrade එකේ biology department එකෙන් තමයි. එහෙනම් අපි ඇතුළට ගිහිල්ලා බලමු මොන වගේද කියලා. අපි ටිකට් ගත්තා. එක ටිකට් එකක් ඩිනාර් 400. මෙහි සල්ලියෙන් ඩිනාර් 400 වෙන්නේ. ඒගොල්ලන්ගේ ටිකට් එකේ පිටිපස්සේ තියෙනවා මේ සම්පූර්ණ ගාඩන් එකේම පොඩි මැප් එකක්. ඔයගොල්ලන්ට යන්න ඕනි කොයි පැත්තටද කියලා බලා ගන්න ඕන නම් එකක් තියෙනවා. එහෙනම් අපි යමු. මේකේ හැටියට නම් මේ ගාඩන් එක ඇතුලේ තියෙන පරණම ගහ මේක 1889 the site even before the garden was established in 1889. ඒ කියන්නේ 1889 මේ ගාඩන් එක එස්ටැබ්ලිෂ් කරන්න කලින් ඉඳන් මේ ගහ මෙතන තිබිලා තියෙනවා කියලා තමයි කියන්නේ. And is estimated to be over 150 years old. අවුරුදු 150කටත් විතර වැඩි වයසයි කියලා කියන්නේ මේ ගහට. මේ තියෙන මේ ගහ තමයි. මෙතනක් තියෙන පොඩි එකක්. ඒක නම් ජපානයෙන් ආපු එකක්. එන්න සෑහෙන ලොකු උණ පඳුරක් තියෙනවා. මේ නෙළුම් මල් නේද? හරියට අර නුවරඑළිය දෙන ජම් මල් වගේ වගේනේ මම. තන තියෙනවා නිකන් ග්‍රීන් හවුස් එකක් වගේ. ගිහින් බලමු ඇත්තටම ග්‍රීන් හවුස් එකක්ද කියලා. මෙන්න මේ පැත්ත නම් මේ පැත්ත හරිම ලස්සනයි. මාර නීට් හොඳට මේන්ටේන් කරලා තියෙනවා. ඇතුළට එනකොට මට ලංකාව මතක් වෙනවා. මොකද එන්ට්‍රන්ස් එක ගාවම කෙසෙල් ගහක් තියෙනවා. මේ කෙසෙල් ගහක් නේ? මේ? Yes. banana. කෙසෙල් ගස්. හැමතැනම කෙසෙල් ගස්. and papaya. ගස් ලැබු ගහක් තියෙනවා. මේ බොටැනිකල් ගාඩන් එකේ විතරයි මේවා දකින්න පුළුවන් මේ රටේ. වෙන කොහෙවත් කෙසෙල් ගස් නම් තියෙනවා සමහර තැන්වල. හැබැයි මම පළවෙනි වතාවට තමයි ගස් ලැබු ගහක් දැක්කේ. passion fruit. ඔන්න බලන්න ඒකත් පළවෙනි වතාවට මම දැක්කේ. ඒනොත් ලංකාවේ දින කොලේට ටිකක් ඝනකම් වගේ නේ. අර ටිකක් කැමරල්ලා වගේ.
මේක ටිකක් ගොටු කොළ වගේ. ගොටු කොළ තමයි. අපේ ගොටු කොළ තමයි. මේ ගොටු කොළ. ගොටු කොළ. මේ ගොටු කොළ කියලාද කියන්නේ? මං හිතුවා ගොටු කොළ කියන්නේ සිංහල නම කියලා. පාම් ගහක්. කොකොස්. මේ පොල්. අනනස්. මේක නම් මට අලුත්ම අත්දැකීමක් මේ ගොටු කොළ එක. මට ඒක මාර විදිහට ඔලුවට වැදුනා. මං හිතුවා ගොටු කොළ කියන වචනේ අපි විතරයි පාවිච්චි කරන්නේ කියලා. මේක මොකද? මේකත් කෙසෙල් තමයි මං හිතන්නේ. මේ බට් ගහක්. කෙසෙල් බට් ගහක්. මෙන්න ඇවකාඩෝ ගහක් මේ. ලෙමන් ග්‍රාස් නම් මෙහි තියෙනවා. මේ බොසිල්ලයක් කියන්නේ පාස්ලි නේද? බැසිල්. බොසිල්ලයක් කියන්නේ බැසිල් වලට. හැබැයි ඒක ජපන්ස්කි බොසිල්ලයක්. ජපනීස් බැසිල්. ආයෙත් අනනස් තියෙනවා. මෙතන තියෙනවා සෑහෙන ලොකු කෙසෙල් පඳුරක් උඩට යනකම්ම තියෙනවා එක. ආයේ මේක ටිකක් මඤ්ඤොක්කත් වගේ. ඒ වුණාට නම වෙනස්. සමහරට අනේ මන්ද. මේ ගහන කොහොඹ වගේ මේ. කොහොඹද දන්නේ බලන්න ගියා. ඒකේ ගහලා තියෙන බ්‍රසීලියන් පෙපර් ට්‍රී. මේවා හරිම චූටිය. බෙගෝනියා. ඔක්කොම බෙගෝනියා වර්ග තියෙන. මේකේ තියෙන ගොඩක් දේවල් දැක්කහම කොලයක් දැකපුව ගමන් අදරන්න පුළුවන් තරමටම අපිට හුරුයි මේ ගස්. මොකද ලංකාවේ නිකන් ඔහේ වැවෙන ගස් තමයි මේගොල්ලෝ මේව ලස්සනට පරිස්සම් කරන්නේ. එහෙම බැලුවම ඉතින් ලංකාවේ අපි කොච්චර වාසනාවන්තයිද කියලා හිතෙනවා. මේ මිනිස්සු ඉතින් සෑහෙන වෙලාවක් කරන් මේ ඩිස්ක්‍රිප්ෂන්ස් කියවනවා මම දැක්කා. ඒ හේතුව මොකද ඒගොල්ලන්ට එහෙම එක්ස්පීරියන්ස් එකක් නැහැ. ඒ වුණාට ඉතින් අපි ඇතින් සෑහෙන වාසනාවන්තයි මේ දේවල් ගැන දැනගෙන ඉන්න පොඩි කාලේ නම්. මේකේ සෙක්ෂන් 3ක් තියෙනවා. අපි අනිත් කැලේට ගිහලා බලමු. මෙච්චර ඔයගලන්ට මම මැද කැලේ විතරයි පෙන්නේ. අයගේ පොඩි ටිකක් අමුතු වයිබ් එකක් තියෙනවා. මෙතන තියෙනවා චූටි කැක්ටස් වර්ග ගොඩාරියක්. සෑහෙන තියෙනවා. මේ ගහ ලංකාවෙත් තියෙනවා. මේකේ කොලේ හරි සුවඳ යනකොට ඉතින් එහෙම කඩලා බලන්න බෑ. මෙතන බලමු මොකද්ද මේ පෙට්ටි එක දාලා පරිස්සම් කරන ප්ලාන්ට් එක කියලා. මේක කියන විදිහට නම් මේක ඇවිල්ලා ලෝකේ තියෙනම harshest environment. ඒ කියන්නේ දරුණුම environment එක. ඒ කියන්නේ මේක කියන විදිහට අංගෝලා and නැමීබියා වල තියෙන ඩෙසර්ට් එකක හැදෙන ප්ලාන්ට් එකක්. ඒ කියන්නේ සෑහෙන රස්නේ දරුණු environment එකක හැදෙන ප්ලාන්ට් එකක්. මේක කියන විදිහට මේගොල්ලන් උදේට එන මොයිස්ට් එහෙමත් නැත්නම් මිස්ට් එකෙන් වතුර උරාගෙන එන ෆොග් එකෙන් වතුර උරාගෙන තියාගන්නවලු දවසේ ඉතුරු කාලයට පාවිච්චි වෙන්නේ. මෙන්න තියෙනවා ලංකාවේ නිකන් ලිඳවල් වල දෙපැත්තවල් වල වැවෙන පැල. මේ මෙන්න අහබරන පැලයකුත් තියෙනවා. මේ ගාඩන් එකේ මම ආසම කොටස තමයි ඒ අපි දැන් බැලුවේ.
පොඩි ස්පේස් එක හැබැයි ගොඩාක් අයිටම්ස් තිබ්බා බලන්න. හරිම ලස්සනයි මේ කැලේ ඉතින්. Built up a rocket ship, took a trip through the stars, sent my secrets to Mars, pulled up right off the Milky Way, then I put it in bar, told my son I'ma see him as soon as Jupiter rise, see we too far. කැලෑවෙන් මැද්ද යනවා වගේ හැඟීමක් දැනෙනවා මට. I'ma hit that hit to the high, slow, highs on the prize, like race horses and blinders, yeah, yeah, we got no fear, yeah, Mix Missy, Erica, incense and Prince, product of joy, magic and muscle. ඉතින් අපි ඔන්න වටේම ඇවිදලා ආයි එන්ට්‍රන්ස් එක ගාවට ආවා. මම ඉතින් කියන්නේ ඔයගලන් බෙල්ග්‍රේඩ් එනවා නම් එහෙමත් නැත්නම් දැන්ටමත් බෙල්ග්‍රේඩ් වල ඉන්න කෙනෙක් නම් මේකට ඇවිල්ලා නැත්නම් එන්න ඩිනර් 400යි ටිකට් එක. පාර අයිනෙමයි තියෙන්නේ. සිටි සෙන්ටර් එකේම. ඉතින් ඇවිල්ලා පොඩ්ඩක් ඇවිදලා රිලැක්ස් වෙලා ඉඳලා යන්න. එහෙනම් ඉතින් අපි අලුත් වීඩියෝ එකකින් ආයි ඉක්මනට මෙන්න. මගේ channel එක subscribe කරලා නැත්නම් channel එකත් subscribe කරලා මේ වීඩියෝ එකටත් like එකක් දාලා comment එකක් දාන්න අමතක කරන්න එපා. එහෙනම් මං ගිහින් එන්නම්. ciao.